Hi guys, welcome back to my YouTube channel. මගේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් මම ආදරෙන් පිළිගන්නවා. මම දැක්ක මගේ channel එකට subscribersලා තව දෙතුන් දෙනෙක් එකතු වෙලා තිබ්බා. ඔන්න අදත් මම ඔයාලට day vlog එකක් record කරා. එහෙනම් ඉන්න බලමු අද මම මොනවද කරේ කියලා. මම දැන් මූණ සෝදලා brush කරලා එහෙම මගේ වැඩ ටික කරගන්න මම ready වෙනවා. මම දැන් black coffee එකකුත් හදාගත්තා. මොකද නැත්තම් පාන්දර නැගිටින හන්ද නිදිමත වගේ එනවා. මම බිස්කට් එකක් නේ බිස්කට් තුනකුත් අරගෙන මම ඒක කාන ගමන් coffee එකක් බොන ගමන් වැඩ ටික ඉවර කරගන්නවා. මම දැන් වැඩ ටිකත් ඉවර කරලා කාමරේ ජනෙල් ටිකත් ඇරලා පොඩි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකකුත් දාගෙන මම දැන් මේ පහන තියන්න රෙඩි වෙනවා. මල් ටිකක් කඩාගෙන ඉන්න යන්. මම මෙතන පෙන්නන්නේ මේ පැල දෙක මම පැල කරපු පැල දෙකක් කියලා. අපේ තාත්තා යා සමහර දවසට එද්දි කියනවා එක එක පැල ඔය මල් පැල විකුණන ඒවා දාලා තිබ්බොත් එහෙම යා ගේනවා. මේකත් මං තමා හැදුවේ මේ දෙකම එකම මල් එක. මේක හැබැයි මොන හරි මේ සත්තු జాතියක් ඇවිත්තානේ. ඒකට තාත්තා කිව්වා මට සබන් වතුර මේ කරලා ඉහින්න කියලා. එතකොට හරියයි කියලා. මල් එකක් කඩා ගන්න ඕනේ මගේ වාස් එකට දාගන්න. කඩා ගන්න. මම පහන තියන්න මල් කඩාගෙන එන ගමන් මේ පැලවලටත් වතුර දානවා. ඒකට වතුර දාලා ඊට පස්සේ මගේ පොඩි පෝච්චියක් තියෙනවා. ඒකට වතුර දාලා මම ඒකට මල් දානවා. ඒකටත් ඊට පස්සේ මම වතුර පුරවලා ලස්සනට මල් ටිකත් ඒකට අස් කරලා ඊට පස්සේ තව ඉතුරු පැල ටිකක් තියෙනවා නම් ඒකටත් මම වතුර දානවා. ඒකත් ඉවර කරලා ඊට පස්සේ මම යනවා මම රූම් එකේ පහන තියෙන තැන නිකන් දූවිලි ටික පිහලා විතරයි ආවට පස්සේ රූම් එක අස් කරන්න යනවා මම. මෙතන මම මේ රෙකෝඩ් කර ඉන්න ගමන් මං රෙකෝඩ් කර හිටිය ෆෝන් හෝල්ඩ් එක එතන ඇඳ උඩින් බිමට වැටෙනවානේ. ඒකේ උඩ සෙට් කරන්න ෆෝන් එක අර හයි වෙන්න තිබ්බ කෑල්ල එක එතනින් කැඩුනා. ඒක කැඩුණාට මං එතනට මේ ඉලාස්ටික් එකක් දාලා මේ දැන් මං ඒක තියාගෙන තමයි හැබැයි තාම රෙකෝඩ් ගන්නෙ. ඒක ෂේප් එකට දාලා රෙකෝඩ් ගන්න පුළුවන්.
මං ඊට පස්සේ පහන තියන්න ගියේ. හැබැයි මට බඩගින්නක් ආවා. ඊට පස්සේ මං උදේට කන්න හදා ගන්නවා. මේවා හදාගන්න මේකට සෙට් යෝගට් එකයි, කෝන් ෆ්ලේක්ස්, මොන හරි නට්ස්, ඊට පස්සේ ඕට්ස් ටිකක්, ඊට පස්සේ පැණි ටිකකුත් දාලා කන්න තමයි තියෙන. එක හරි රහයි and healthy breakfast එකක්. ඒකත් දැන් කාලා ඉවරයි. ඊට පස්සේ මම දැන් පහන තියන්න යනවා. පහනක් තියලා ඉවර වෙලා ඊට පස්සේ අපේ අම්මා මට දුන්නා අපේ සිය අස්කර කර හිටියේ වත්ත. එයාට ගිහිල්ලා බීම එකක් දෙන්න කියලා. සිය බීම එක බොනකන් ඉඳලා කෝප්පෙත් තරම් ආවා. මෙයාවත් මට මගදී හම්බුණා. මේ අපේ අර ඉස්සරහ මගෙත් හදලා තිබ්බ අර ඉද්ද පැලේක ඒකේ පණුව වගේක් හිටියානේ. ඊට පස්සේ ඒකට තාත්තා කිව්වා සබන් වතුර ටිකක් හදලා ඉන්න කියලා. ඒකත් දාලා ඉවර කරලා අපේ ශැගි මල්ලිවත් ඇරලා මං ගියා ගේ අතු ගන්න. ගේ අතු ගන්නවා නේද? පරක් වුණා. ගේ අතු ගාලා මගේ ජූස් එකක් තියෙන එක හදා ගන්නවා. මගේ මේ ජූස් එක හදාගන්න යන්නේ. මම ඒකට දාන්නේ කැරට්ටුයි බීට්‍රූටුයි දෙහි මොනා හරි ලෙමන් තියෙනවා නම් හොඳයි. හැමදාම ඉතින් ලෙමන් නැති හන්ද මම සමහර දවසට දෙහි නාරං ඒ වගේ ඒවත් දානවා. ඒක හදන්නේ කැරට් එකයි බීට් එකයි අර හදාගත්ත ලෙමන් ජූස් එකයි දාලා මුලින් බ්ලෙන්ඩ් කරගන්නවා. හොඳට උපරිම ස්පීඩ් එකට දාලා ඒක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ පේස්ට් එකක්ම වෙනකල්. ඊට පස්සේ ඇතිතරම් වතුර දාලා ඒක බොන්න තමයි තියෙන්නේ. ඒක මම පොඩ්ඩක් එකපාරක් බ්ලෙන්ඩ් කරලා හොඳට බලනවා ඇතුලේ මොන හරි කැට කැට වගේ තියෙද කැලි තියෙද කියලා. ඊට පස්සේ තමයි මම දාන ඉතුරු වතුර ඔක්කොම දාලා එකපාර බ්ලෙන්ඩ් කරගන්නවා. ඒකත් බීලා ඉවර වෙලා ඊට පස්සේ මං ගියා අපේ ලැසිව නාවන්න. එයා ගොඩ දවසකින් මට නාවන්න හම්බුන්නේ නැහැ. ඒ හන්ද යවත් අල්ලගෙන මං නෑ වුණා. එයාව නාවන්න ලේසි. අපේ ශැගීව නාවනට වඩා මෙයා ඉන්නව දන්වල දාලා පොඩ්ඩක් අල්ලගත්තාම එයාව අනික හෝස් එකෙන් නාවන්න පුළුවන්. එයා පොඩිනේ ශැගී ඉන්නේ නෑ හෝස් එකෙන් නාවනකම්. එයාට හෝස් එකෙන් ටිකක් නාත් තරහ යනවා. ඒ හන්ද ඉතින් එයාව ෂවර් එකෙන්ම නාවන්න ඕනේ. ඔයාලා දැක්කන ළමයි මෙයාගේ කරේ බෙල්ට් එකක් නැහැනේ. මෙයාට දාන බෙල්ට් ඔක්කොම මෙයා කනවා. ඒ හපල දානවා. ඒ හන්දා මේ එයාට දාන්නේ නැහැ. මේ ළඟකදී නැන්දා පොලේ ගිය වෙලාවේ බෙල්ට් එකක් හම්බෙලා ගිජ්ජියකුත් තිබිලා ඒක අරගෙන ඇවිත් තිබ්බා. ඊට පස්සේ ඉතින් මම නාලි වෙරලා ඒකත් දැම්මා. දැන් මම මේ අපේ වත්තේ ගම්මිරිස් වගාවක් වටිලා තිබෙන මම ඊට පස්සේ ඒක සෝදලා අවුෙන් තිබ්බ වේලෙන්න. මම දැන් මේ ඇඟ හොද ගන්න යන්නේ ළමයි. හරිම හංසියදා දවල් වෙනකල් වැඩත් කරලා හරි අවුවයි හරිම දාඩියයි හන්ද මම ඉක්මනට ඇඟත් සෝකගෙන ආවා.
තමයි වෙලාව. වොෂ් දාලා ආවා. දැන් ටිකක් වැඩ තියෙනවා. ඒක කරලා ඉවර වෙලා කන්න ඕනේ. මගේ අලුතෙන් රෙකෝඩ් කරපු අනිත් vlog එක තියෙනවා. ඒක එඩිට් කරලා බඩගිනි આવුත් කන්න ඕනේ. වත් කන්න බඩගින්නකුත් නැහැ. තාත්තා පේර වගේක් ගෙනත් තිබ්බා. ඒකෙන් හදාගත්ත පේරච්චාරුවක්. ටිකක් වෙලා ඉඳලා මම ඊට පස්සේ බත් එකක් රයිස් කුකර් එකෙන් තිබ්බා. මේ අපේ බාස්මති හාල්ලා ගැති වෙලා මට ඒක කන්න ආස හිතිලා මම ඒකෙන් ටිකක් තියාගත්තා. මම දැන් මේ බත් එකත් බෙදාගෙන නිදහසේ කන්නයි යන්නේ එළියට වෙලා. මං කාලා ඉවර වෙලා ටිකක් ෆ්‍රී එකේ හිටියා. ඊට පස්සේ හවස් වෙනකල් මොකුත් කරන්න කම්මැලි හරි මහන්සිත් එක්ක අහන තියන ලෑස්ති මම මූණ හොදගෙන ආවා. මේකයි මම අඟ හොදලා හිටියේ. ඒ වුණාට ඉතින් දාඩිය පිටින් පහන තියන්න බැහැනේ. මම මොහොන ටිකක් හොදගෙන ආවා. දැන් ඔළුව පීරලා පහන තියන්න මම ඇඟ හොදන්න ගියේ නෑ. මොකද දැන් පහන තියලා මම වර්ක්අවුට් කරන්න ඕනේ. ඒකට ආයෙ දාඩිය දානවානේ. මම කරන ඔක්කොම දැන් 10ට කලින් කරගන්න ඕන 9 වෙලාව පහන තියලා වර්ක්අවුට් කරලා චුට්ටක් වෙලා ඉඳලා ඇඟ හොදන්නත් ඕනේ. 10ට යන්න ඕනේ. අපි 10:10 නිදිනවා. මගේ අත මොනහරි නිදියන්න ගිහිල්ලා මොනහරි වෙලා අත රිද්දෙනවා. ඒකට තෙල් ගා ගන්න. මම දැන් පහන තියලා ඉවර වෙලා වර්ක්අවුට් එකත් කරලා ගියා වොෂ් දාන්න. මම දැන් මේ නිදාගන්න කියලා තමයි මෙතන මේ රෙඩි වෙන්නේ. ඒ වුණාට මේ ඔය ටික ඔක්කොම ගාලා කරලා රෙඩි වුණාට පස්සේ මතක් වුණේ තාත්තා මට අර මම උදේට බොන ජූස් එක හදන්න මට එළවලු ඕන ගන්න ටික ගෙනත් දුන්නා. ඒ ටික ෆ්‍රිජ් එකට දාන්න ඕනේ. ඔක්කොම අස් කරලා දාන බාස්කට් එකට දාලා ඒක ඊට පස්සේ දාන්න ගියා මම. ඒක ඉවර කරාට පස්සේ මට තිබ්බ නිදිමත ටිකක් ගියා වගේ. මම දවල් vlog එකක් එඩිට් කරන්නම් කියලාත් නේ හිටියේ. ඒක මට කරන්න හම්බුන්නේ නැහැ. මුන් හොදගත්තට පස්සේ කම්මැලි හිතුණා. දැන් මම මේ කොෆි එකකුත් හදාගෙන ඒ vlog එක එඩිට් කරන්න තමයි යන්නේ. ඊට පස්සේ නම් මුකුත් රෙකෝඩ් ගන්න හම්බුන්නේ නැහැ. මම ඒක එඩිට් කරලා ඊට පස්සේ නිදාගත්තා ළමයි. කොහොම තමයි ඉතින් මගේ දවසක් ගෙවෙන්නේ. මම සමහර දවස්වල තව එක දේවල් ඇඩ් කරගන්නවා. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.